ප්‍රතිකාර සඳහා යොමු වෙනවනේ. එතකොට මේ වගේ ප්‍රතිකාර ක්‍රම සඳහා යොමු වෙනකොට දැන් මේ ආයුර්වේද වෛද්‍ය ක්‍රමය ඔස්සේ කොහොමද මේ රෝග ලක්ෂණ හඳුනාගන්නේ සහ කොහොමද මේ ප්‍රතිකාර සඳහා යොමු වෙන්නේ? ඇත්තටම විශේෂයෙන්ම අපි මූලිකව ඒ කියන්නේ අපේ මූලිකම સિદ્ધාන්ත තමයි ඒ කියන්නේ දර්ශන ස්පර්ශන ප්‍රශ්න පරීක්ෂා කියලා. ඒ කියන්නේ අපි රෝගියෙක්ගෙන් කතා කරලා දැකලා ඊට පස්සේ ඒ වගේම රෝගියාගේ අපි අතින් ස්පර්ශ කිරීම තුළින් අපි රෝගේ හඳුනා ගන්නවා. ඒ වගේම තමයි ඒ රෝග ලක්ෂණ වලට අනුව අපි ප්‍රතිකාර කරනවා. ඊට අමතරව වැඩිදුරටත් අපි සමහරවිට අපිට අභ්‍යන්තරව තියෙන කාරණා හොයාගන්න අපිට X-ray පරීක්ෂණ, MRI පරීක්ෂණ, ඒ වගේ දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ වගේ දේවල් වලින් රෝගේ නිවැරදි අපිට හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා. ඊට අමතරව අපි ප්‍රතිකාර පිළිබඳව සබඳහන් කරොත් අපි රෝගේ හරියට හඳුනාගත්තට පස්සේ අපි හිතමු මාංශ පේශිය ලිරීමක් කියලා මූලික අවස්ථාවේ රෝගයක්. ඒ කියන්නේ අවස්ථාවක නම් අපිට දේශීය වෛද්‍ය ප්‍රතිකාර ගැන සඳහන් කරපුවාම දේශීය වෛද්‍ය ප්‍රතිකාර ඉතා පුළුල් පරාසයකට මේ කොන්දාශ්‍රිත දේශීය වේදනාවට අපිට කරන්න පුළුවන්. ඒ කියන්නේ රෝග මේ කියන්නේ ප්‍රතිකාර තියෙනවා. ඒ කියන්නේ රෝගේ දරුණු අවස්ථා අපි අර ඔබ කලින් පියුමේ අපි ඒ කියන්නේ මේක නොසලකා හැරීම තුළින් වෙන්න පුළුවන් අවසාන අවස්ථාව. ඒ කියන්නේ කොඳුරට පෙළියට හානි වෙලා සමහරවිට කොඳුරට පෙළියේ ඒ කියන්නේ අපි කියන්නේ කැඩීමක් නිසා කොන්දේට ඒ කියන්නේ අනතුරකින් සමහර කොන්දේට පිළි කැඩීම නිසා කොන්දාශ්‍රිත ප්‍රදේශයේ වේදනාවක් ඇති වෙලා කකුල් දෙක පන්න නැති වෙන අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ රෝගයකට වුණත් අපිට ප්‍රතිකාර කරන්න පුළුවන් ఔෂධ තියෙනවා. ඒ කියන්නේ අපි ගොඩක් වෙලාවට අපේ දේශීය වෛද්‍ය ප්‍රතිකාර ක්‍රම අනුව අපි අභ්‍යන්තර ඖෂධ බාහිර ඖෂධ කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඒතකොට බාහිර ඖෂධ පිළිබඳ ගත්තාම අපි ගොඩක් වෙලාවට විවිධ තෙල් වර්ග, ඒ වගේම විවිධ පත්තු වර්ග, විවිධ මැල්ලුම් වර්ග වගේ දේවල් තියෙනවා. මේ කොන්දාශ්‍රිත ප්‍රදේශයේ දැන් අපි හිතමු මාංශ පේශියක් කිරලා කියලා. මාංශ පේශියක් කිරලා නම් ඒක ඉක්මනින් මාංශ පේශි රිච් එක යථා තත්ත්වයටපත් කරන්න පුළුවන් ආලේපන වර්ග තියෙනවා. එතකොට අපිට ඒ ආලේපන ඒ ස්ථානයේ ඒ කියන්නේ අපි ගොඩක් ඒ නිවැරදි ක්‍රමයට ඒක ආලේප කරොත් අපිට ඒක ඉතාම ඉක්මනින් සුවපත් කරගන්න පුළුවන්. ඒ වගේම අපි අර සඳහන් කරේ අර සමහරවට කොන්ද ඇද වෙලා තියෙනවා. එහෙම නැත්නම් කොන්දේ ඩිස්ක් එකක් මොකක් හරි ඩිස්ක් එක පීඩනය වැඩි වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තියෙනවනම් අපේ දේශීය වෛද්‍ය ක්‍රමයේ තියෙනවා සන්ධි බුරුල් කිරීමේ බෙහෙත් තියෙනවා. ඒ වගේම සන්ධි ඒ කියන්නේ ඇට ශක්තිමත් කිරීමේ ඖෂධ තියෙනවා. එතකොට අපිට ඒ වගේ වෙලාවට ඒ ඖෂධ යොදාගෙන අපිට ඒ තද වුණ තැන බුරුල් කිරීමේ හැකියාව පවතිනවා. ඒ වගේම තමයි අපි හිතමු මාංශ පේශි වල ශක්තිමත් භාවයක් නැහැ කියලා. ඒ කියන්නේ අස්ථි වල ශක්තිමත් භාවයක් නැත්නම් මාංශ පේශි වල ශක්තිමත් භාවයක් නැහැ කියලා අපි හඳුනා ගන්නවා නම් එතකොට අපිට ඒ වෙලාවට මේ මාංශ පේශි ශක්තිමත් වෙන්න. එහෙම නැත්නම් අස්ථි ශක්තිමත් වෙන්න අවශ්‍ය කරන ඖෂධ ඒ කියන්නේ බාහිර ආලේපන වර්ග, බාහිර ලේප වර්ග, ඒ වගේම තෙල් වර්ග. ඒ කියන්නේ අර ඒ අවස්ථාවෙන් අවස්ථාවට එකම ඖෂධය නෙමෙයි. අවස්ථාවෙන් අවස්ථාවට දෙන්න පුළුවන් බාහිර ඖෂධ තියෙනවා. ඒ වගේම තමයි අපි අභ්‍යන්තර ඖෂධ විදිහට ගත්තාම අපි දේශීය වෛද්‍ය ක්‍රමයෙන් ගොඩක් වෙලාවට කසාය වර්ග, ගුලි, කල්ක, චූර්ණ ඒ වගේ ඖෂධ තියෙනවා. ඒ වගේ ඖෂධත් අපිට දෙන්න පුළුවන්. එතකොට අපි බාහිරින් ප්‍රතිකාර කරන ගාම අභ්‍යන්තර ඖෂධ දුන්නාම අපේ ශරීරයේ පවතින අපි ආයුර්වේද ක්‍රමයට නැත්නම් දේශීය වෛද්‍ය ක්‍රමයට අපි කියන්නේ ශරීරයේ නිර්මාණලා තියෙන වාත පිත්ත කප කියන තුනෙන්. එතකොට මේ වාත පිත්ත කප කියන තුන්දොස්වල විකෘතිතාවයක් නිසා මොකක් හරි වෙනස් වීමක් නිසා තමයි ගොඩක් වෙලාවට රෝගාබාධයක් ඇති වෙන්නේ. එතකොට අපි ඒ අභ්‍යන්තර ඖෂධ ලබා දීම තුළින් බලාපොරොත්තු වෙන්නේ ඒ විකෘතිතාවයටපත් වෙච්ච ඒ වාත පිත්ත කප කියන එක ශරීරයේ සමතුලිත කරන්න. එතකොට ඒ ඖෂධ ලබා දුන්නාම එතකොට බාහිර ඖෂධයෙන් අපි ලබා දෙන ඒ වගේම අභ්‍යන්තර ඖෂධ ලබා දුන්නාම එතකොට ඒ වාත පිත්තකම සමතුලිත වෙනවා. ඒ වගේම බාහිර ඖෂධ වලින් අපි ඒ ස්ථානයේ ශක්තිමත් භාවය නැත්නම් බුරුල් කරන්න අවශ්‍ය නම් බුරුල් කරන්න ඒ දේවල් සිද්ධ වෙනවා. ඊට අමතරව අපේ පංචකර්ම ප්‍රතිකාර කියලා තියෙන විශේෂයෙන්ම ඒ පංචකර්ම ප්‍රතිකාරවලදී මේ වගේ ගොඩක් වෙලාවට මේ කොන්ද ආශ්‍රිත ප්‍රදේශයේ වේදනාව වගේ තියෙනවට විරේචන කර්ම ඒ වගේම තමයි වස්ති කර්ම කියලා තියෙනවා. ඒ කියන්නේ අපි ඒ දේවල් වල ඊටාම හොඳ ප්‍රතිඵල තියෙන ඒ දේවලුත් අපිට භාවිතා කරන්න පුළුවන්. මේ දේවල් භාවිතා කරන සමගාමීව අපිට විවිධ ඒ කියන්නේ උරපටි ඒ වගේම උදරපටි ඒ කියන්නේ අපි කියනවා ස්පයිනල් බ්‍රේස් ඒ වගේම ලම්බසැක්‍රල් කෝසෙට්ස් වගේ දේවල් අපිට අර කොන්දේ ප්‍රදේශයේ පවතින ස්ථිරතාවය කියන්නේ ස්ටැබිලිටි එක කියලා කියනවා. ඒක පවත්වා ගැනීම සඳහා අපේ ඖෂධත් එක්කත් යොදා ගන්න පුළුවන්. ඒ වගේම යෝග ප්‍රතිකාර ඒ වගේම විවිධ ව්‍යායාම් අපිට ඒ මානසික ශක්තිමත් වීම ඒවත් එක්ක ලබා දෙන්නත් පුළුවන්.
හොඳයි. ඉතින් මේ විදිහට මේ ආයුර්වේද ප්‍රතිකාර ක්‍රම ඔස්සේ ඔබට මේ කොඳු ගැටපෙළ ආශ්‍රිත යම්කිසි රෝගී තත්වයක් තියෙනවා නම් ඔබට ප්‍රතිකාර ලබා ගැනීමට හැකියාවක් තියෙනවා. වෛද්‍යතුමා සඳහන් කර ආකාරයටම බොහොමයක් ප්‍රතිකර්ම මේ සඳහා තියෙනවා. ඉතින් මම වෛද්‍යතුමාගේ දුරකථන අංකය සඳහන් කරන්නම්. ඔබට හැකියාවක් තියෙනවා යම්කිසි ගැටලුවක් තියෙනවා නම් සහ මේ සඳහා ප්‍රතිකාර කරනවා නම් මේ ප්‍රතිකාර සඳහා ඒ දුරකථන අංකයෙන් විස්තර ලබා ගන්නට පුළුවන් හැකියාව තියෙනවා. දුරකථන අංකය තමයි 071 26 84 686 071 268යි 4686 කියන දුරකථන අංකවලට ඇමතුමක් ලබා දීලා ඔබට හැකියාවක් දෙන වෛද්‍යතුමා සම්බන්ධ කරගෙන ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු දැනගන්නට ඉතින් අත්අවශ්‍යයේදී මේ කොඳු ගැටපෙළ ආශ්‍රිත රෝග තත්ත්වයන් පිළිබඳව අපි කතා බහ කරා. මේ පිළිබඳව වැඩිදුර විස්තර කතා කරා. ඉතින් මේ සඳහා අපත් සමග දවසේදී සම්බන්ධ වුණේ ජ්‍යෙෂ්ඨ දේශීය වෛද්‍ය සම්පත් අතනායක මහත්මයා. බෙහෙවින්ම ස්තුතියි ඔබතුමාට සමු දෙනවා.